Easy Japanese. ඉතින් ළමයි අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ numbers ගැන. ඉතින් numbers වලට අපි ජපන් භාෂාවෙන් කියනවා සූජි. සූජි. නේ? ඉතින් අපි අද 1 ඉඳලා 10ට ජපන් වලින් ගණන් කරලා බලමු ළමයි. හරි? මුලින්ම එකට අපි ජපන් වලින් කියනවා ඉචි ඉචි දෙක නී නී තුන සන් සන් හතර යොන් යොන් මේකට අපිට තව වචනයක් තියෙනවා ෂී ෂී නේ යොන් නැත්තම් ෂී කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පහට අපි කියනවා ගෝ go. දැන් අපි එකේ ඉඳලා පහට ගත්තොත් එහෙම ඉචි නී සන් යොන් go නේ ඔයාලට ෂී කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් go මේ යොන් කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන් 4 කියන්න. ඊළඟට 6 රොකු රොකු 7ට ශිචි. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නානා නානා. 8 හචි හචි 9 කියූ කියූ. එහෙම නැත්නම් කියන්න පුළුවන් කු කු. 10ට කියනවා ජූ ජූ නේ. හරි. එතකොට අපි බලමු 1 ඉඳලා 10ට නැවත වතාවක් ගණන් කරොත් එහෙම ඉචි නී සන් යොන් ගෝ රොකු ශිචි හචි කියූ ජූ නේ. මෙන්න මේ විදිහට තමයි 1 ඉඳලා 10ට අපි ගණන් කරන්නේ ජපන් භාෂාවෙන්. ඊළඟට අපි බලමු දැන් අපිට මේ ටික විතරක් නෙමෙයි අද 1 ඉඳලා 100 වෙනකන් අපි කොහොමද ගණන් කරන්නේ කියලා චුට්ටක් බලමු. දැන් 1 ඉඳලා 10ට ඉගෙන ගත්තා. ඒත් එක්කම 100 අතර ඒවත් අපි මම මේ වීඩියෝ එකෙන්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් උදාහරණයක් විදිහට අපිට 10 ඉඳලා 19 වෙනකන් හදාගන්න පුළුවන් ඉලක්කම් ටික රටාවකට. දැන් අපි 11 හැදෙන්නේ ළමයි 10ට එකක් එකතු කරලානේ. එතකොට අපි ඒක මෙන්න මේ විදිහට තමයි ගන්නේ. 10ට කියනවා ජූ කියලා. ඊට පස්සේ ඒකට එකතු කරනවා 1 ඉචි නේ. ඕගොල්ලෝ ජූ කියලා අපි ලියද්දි ලියන්නේ සාමාන්‍ය රෝමජ් වලකට රෝමජ් වලින් ලියනකොට ලියන්නේ U එකට උඩින් කෙටි ඉරක් භාවිතා කරනවා. එතකොට තමයි ඒක දීර්ඝ වීම විදියට සලකන්නේ ලියද්දි. හරි. එතකොට 10ට ජූ 1ට ඉචි ජූ ඉචි. ඒ විදිහට 10ට එකක් එකතු කරලා ජූ ඉචි. 10ට දෙකක් එකතු කරලා ජූනි. 10ට තුනක් එකතු කරලා වෙලා තියෙනවා ජූසන්. 10ට හතරක් ජූයොන්. 10ට පහක් ජූගෝ නේ. ජූයිචි ජූනි ජූසන් ජූයොන් ජූගෝ. ඊළඟට 16 ජූරොකු 10ට 6ක් එකතු කරා 17 ජූනානා. එහෙම නැත්නම් ජූෂිචි නේ. 18 ජූහචි 19 ජූකියු නේ. ඔය විදිහට ගන්න පුළුවන්. නැවත වතාවක් ගත්තොත් 11 ජූයිචි ජූනි ජූසන් ජූයොන් ජූගෝ ජූරොකු ජූනානා ජූහචි ජූකියු. ඔන්න 11 ඉඳලා 19ට අපි ඉගෙන ගත්ත ළමයි කොහොමද ජපන් භාෂාවෙන් ගණන් කරන්නේ කියලා. ඊළඟට අපි බලමු 20 හැදෙන්නේ කොහොමද කියලා. 20 හැදෙන්නේ අපි මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ ජපන් භාෂාවෙන්. 2 වැඩි කිරීම 10 සමානයි 20. නේ දෙකට අපි කියනවා නී කියලා. නී. එතකොට 10ට කියනවා ඔයගොල්ලෝ දන්නවා ජූ නේ. ජූ. එතකොට නිජූ නිජූ නේ. 2 වැඩි කිරීම 10. ඔය විදියට ඔන්න බලන්න 2 වැඩි කිරීම 10 නිජූ 3 වැඩි කිරීම 10 සංජූ
4 වැඩි කිරීම 10 යොන්ජු. ඊළඟට 5 වැඩි කිරීම 10 ගොජු. නේ? ඒ විදිහට රටාවට ඔන්න රොකුජු, නානාජු, හචිජු, කියුජු. ඊළඟට 100ට අපි කියනවා හ්‍යකු. හ්‍යකු. නේ? ඔන්න ඔය විදිහට තමයි එකේ ඉඳලා 100ට මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියලා දුන්නා එකේ ඉඳලා 10ට ඊට පස්සේ 11 ඉඳලා 19ට කොහොමද හදාගන්නේ ඊට පස්සේ 20 30 10 අපි කොහොමද දන්නා ඊට පස්සේ 20 30 40 50 60 70 80 90 වෙනකන් කොහොමද ඊට පස්සේ නේ 100 කොහොමද ඒ ටික අපි ඉගෙන ගත්තා ඊට පස්සේ අපි බලමු ඉලක්කමක් ලියන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදියට ගත්තාම දැන් ඔයගොල්ලෝ දන්නවා 30 කියන්නේ 3 වැඩි කිරීම 10. නේ එතකොට ඒක වෙනවා සංජු. නේ දීර්ඝ වෙන්න ඕනේ එක. මෙතන තව යු අකුරක් එකතු වෙන්න ඕනේ. සංජු ගෝ. සංජු ගෝ. නේ ඊට පස්සේ මෙන්න මේ විදියට මම ඔයගොල්ලන්ට මෙතන ඉලක්කම් කීපයක් දීලා තියෙනවා. ඒ වගේ තව යොන්ජු ඉචි නේ 57 කිව්වහම 50 එකතු කිරීම 7 57 අපිට තව හදාගන්නේ කොහොමද කිව්වොත් එහෙනම් 5 වැඩි කිරීම 10 50 හැදෙනවා ඒකට එකතු කරා 7ක් නේ ඊට පස්සේ ගොජු ශිචි නේ ගොජු ශිචි 83 හචිජු සං හචිජු සං 92 කියුජුනි නේ මෙන්න මේ විදියට ඕගොල්ලන්ට එකේ ඉඳලා 100 දක්වා ඕනම ඉලක්කමක් ලියා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා සියලු දෙනාටම පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමද ජපන් භාෂාවෙන් ගණන් කරන්නේ කියලා එකේ ඉඳලා 100 වෙනකම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ළමයි. Easy Japanese.